බාලවයස්කාර දරුවන් දූෂණය කොට ඔවුන්ට දරුණු ලෙස වදදී ඔවුන් ක්‍රූර ලෙස ඝාතනයට ලක් කිරීම සම්බන්ධයෙන් විභාග වෙමින් පවතින අඩුවලදී ගරු අධිකරණයේ වරදිකරුවන් ලෙස නම් කරන පුද්ගලයන් හට මරණීය දඬනය ක්‍රියාත්මක කිරීමට මම යෝජනා කරනවා. ගරු කතානායකතුමනි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇතරම අද ඉතාමත් සුවිශේෂී දිනයක්. ඒකට හේතුව වන්නේ මීට අවුරුදු 20කට කලින් මාගේ පියා දිවංගත වාදලක්ෂ්මී ප්‍රේමචන්ද්‍ර මැතිතුමා මේ සභාවේදීම 1995 ජූනි 9 වෙනිදා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනාව එන්න මේ විදිහට නීතිගරුක යුක්තිගරුක හා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමේ අභිලාෂයෙන් දැන්ට අධිකරණය විසින් පනවනු ලබන නමුත් අක්‍රියව පවතින මරණීය දණ්ඩනය එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුයයි මම මේ පාර්ලිමේන්තුවට අදහස් ඉදිරිපත් කරනවා කියලා. ගරු කතානායකතුමනි, මේ අවුරුදු 20කට කලින් තමයි මගේ පියා මේ යෝජනාව ගෙනාවේ. ඒ අවුරුදු 20 ඉඳන් අද වෙනකන් දැන් 2015 මේ අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ රටේ අපරාධ රැල්ල අඩු වෙලාද වැඩි වෙලාද එහෙම නැත්නම් තිබ්බ ප්‍රමාණයද ප්‍රචණ්ඩත්වයේ වැඩි වෙලාද අඩු වෙලාද තිබ්බ ප්‍රමාණයද කියන එක. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මීට අවසාන වතාවට මේ ලංකාව ඇතුළේ මරණීය දඬුවම ක්‍රියාත්මක වුණේ 1976 ජූනි මාස 23 වෙනිදා මාතර මහාධිකරණයෙන් මරණීය දඬුවම නියම කරපු පුද්ගලයෙකුට. ඒතකොට එදායින් පස්සේ අද වෙනකම් මරණීය දඬුවම කියලා ගරු විනිශ්චයකාරතුමන්ලා ප්‍රකාශයටපත් කරාට ඒ මරණීය දඬුවමෙන් නියම වෙන්නේ අවම වශයෙන් අවුරුදු 20ක වගේ සිරදඬුවමක්. මේ සිරදඬුවම කාලය තුලදී ඒ වැරදිකරුවාට නොයෙකුත් විදිහේ බන්ධ නිවාඩු ලබා දෙනවා. ඒ නිවාඩු වලට වෙසක් මාසයේ ලබා දෙන නිවාඩු ආයත් වෙනවා. එහෙම නැත්නම් නොයෙකුත් ආගමික උත්සවවලදී ලබා දෙන නිවාඩු, අවුරුදු වලට ලබා දෙන නිවාඩු, කල් ක්‍රියාව හොඳ නම් ලබා දෙනවා, යම්කිසි නිදහසක් ජනාධිපති සමාව ලබා දෙනවා. මේ විදිහට නොයෙකුත් විදිහට දරුණු ලෙස අපරාධ කරපු අපරාධකාරයන්ට මේ අවුරුදු 20 ඇතුළතදී මේ අවුරුදු 20ම ඔවුන් දඬුවම් ලබන්නේ නැහැ. ඔවුන්ට සිර දඬුවම මේ අවුරුදු 20ම ඔවුන් ගත කරන්නේ නැහැ. ගොඩාක් වෙලාවට. ඔවුන් ඒ අතරතුරදී ඔවුන්ට නොයෙකුත් සමාවන් ලැබිලා හරි එහෙම නැත්නම් ඔවුන්ගේ කල් ක්‍රියාව හොඳ නම් හරි ඔවුන් එළියට එනවා. එතකොට මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇයි මේ විදිහට මේ අපරාධකරුවන් දැන් අද අපරාධයක් කරලා ඊළඟ දවසේ ඒ අපරාධකරුවම නැවතත් ඒ අපරාධයට පෙළඹ වෙන්නේ ඇයි කියන දේ තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ කියලා මම විශ්වාස කරනවා. ඒකට මූලික හේතුව තමයි මේ රටේ හරියට නීතිය ක්‍රියාත්මක වීමේදී නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලදී මේ අපරාධකරුවන්ට පළමු අපරාධයේදී පළමු වැරද්දේදී හරියට දඬුවම් ලබා නොදීම. ඒකට හොඳම උදාහරණයක් මම කියන්නම්. මේ ළඟදී මම පත්තර දෙකකම දැක්කා. මේක පත්තරයක තියෙනවා මේ 16 වෙනි දරියෙක්ට පොදු වැසිකිළිදී අතවර කරලා. ඒතකොට මේ අතවර කරපු පුද්ගලයා ඊට කලින් තවත් අවස්ථාවකදී පන්ති කාමරයක් තුල ඒ විදිහටම තවත් ළමයෙක් අපයෝජනය කරලා තිනවා. ඊට කලින් ඔහුගේ විනෝදාංශය තමයි වැසිකිළි වලට එබිලා කාන්තාවන් මේ ඒ කාර්යය කරන එක බලන් ඉන්න එක. ඒතකොට මේක නොයෙකුත් අවස්ථාවන් වලදී පොලිසියට පැමිණිලි කරපු සිද්ධියක්. ඒත් පොලිසිය මේකද හරියට නීතිය ක්‍රියාත්මක කරපු නැති හින්දා තමයි අවසානයේ තවත් දරුවෙක්ට මේ වගේ සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඒ වගේම තවත් කාරණාවක් තියෙනවා. මම තවත් පත්තරයක දැක්ක පෙම්වතා විසින් දූෂණය වූ දැරිය අතින් අත ගිහිල්ලා. ඒතර පෙම්වතා දූෂණය කරලි ඉවරලා ඒකට දඬුවමක් නොලැබීම නිසා මේ දැරිය ඊට පස්සේ ත්‍රිවිල් එළවන පුද්ගලයෙක්ගේ අතට ගිහිල්ලා ඔහොම ගිහිල්ලා අවසානයේ මේ දැරියගේ ජීවිතයේ අවසානයේ ඇයගේ තරුණ කාලය වැය වෙන්නේ මොන වගේ දෙයකටද? අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මිනිස්සු නීතියට අවනත වෙන්නේ දඬුවමට තියෙන බය නිසා. මේ රටේ විතරනේ මේ ලෝකේ ඕනම මිනිස්සෙක් දඬුවමට තියෙන බය නිසා තමයි නීතියට අවනත වෙන්නේ. නැත්නම් නීතියට අවනත වෙන්නේ නැහැ කිසිම කෙනෙක්. එතකොට මේ දඬුවම් කොයි විදිහටද අපි පමුණුවන්නේ කියන එක තැන තමයි අපිට වැරදිලා තියෙන කියලා මම විශ්වාස කරනවා. ඉතින් ළම අපචාර වලට සහ දූෂණ වලට විශේෂයෙන්ම ළමයින්ව ඝාතනය කිරීම වලට තියෙන දඬුවම ප්‍රමාණවත් නැහැ කියලා තමයි මගේ පෞද්ගලික මතය. දැනට තියෙන නීතිමය තත්ත්වය අනුව අපේ රටට සංශෝධන දෙකක් ගෙනාවා මේ ස්ත්‍රී දූෂණ ළමා අපචාර සහ ඝාතන සම්බන්ධයෙන්. 1995 අංක 22 දරන සංශෝධනයේදී කියනවා විවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් කියන දේ හඳුන්වලා දෙනවා. මේ විවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් විදිහට මේ සංශෝධනයෙන් හඳුන්වන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවුරුදු 16ට අඩු දැරිවියන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සංසර්ගයේ යෙදව ගැනීම තමයි මේ විවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් කියලා හඳුන්වලා තියෙන මේ සංශෝධනයේ. එතකොට අපේ රටේ නීතිය අනුව අවුරුදු 18ට අඩු සියලුම
උදවිය දරුවන් විදිහට තමයි සලකන්නේ. ඒතර මෙතනදී ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙනවා. අවුරුදු 16 ඉඳන් 18 වෙනකන් මේ දරුවන් දැරිවියන් ට වෙන සාධාරණේ මොකද්ද? ඒ වින්දිතයන්ට වෙන සාධාරණේ මොකද්ද කියලා. ඊට පස්සේ දැන් අනික් කාරණාව තමයි ස්ත්‍රී දූෂණයක් ළමා අපචාරකයෙක් එහෙම නැත්නම් ස්ත්‍රියක් ළමයෙක්ව දූෂණය කරපු පුද්ගලයෙක්ට දඬුවම ලැබෙන අවම දඬුවම අවුරුදු 7ක සිට අවුරුදු 20 දක්වා තියෙන සිර දඬුවම. අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේක ප්‍රමාණවත්ද කියන එක. මම විශ්වාස කරනවා මේ සිර දඬුවම ජීවිතාන්තය දක්වා විය යුතුයි. ඝාතනය කරලා තියෙනවා නම් වින්දිතයාව ඝාතනය කරලා තියෙනවා නම් අනිවාර්යෙන් මරණ දඬුවම නියම කරන්න ඕනේ කියන එක. දැන් පහුගිය දවස්වල මම දැක්ක මාධ්‍යයෙන් කියලා තියෙනවා දැන් අපි හේතුඵල ධර්මය ගැන. අපි මේ ඵලයට නෙමෙයි දඬුවම් කළ යුත්තේ හේතුවට කියලා. මේ වගේ අපරාධ රැල්ල බිහිවීමට හේතු උනේ වෙච්ච සාධකවල තමයි අපි මැඩපවත්වන්න ඕනේ කියලා. එහෙම වුණොත් අපරාධකරුවෙක් වෙන්න හේතු රාශියක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි වගේ තුන්වෙනි ලෝකේ රටක අපරාධකරුවෙක් වෙන්න හේතු හොය ඉන්න අවස්ථාව තව ටිකක් කල් ගියොත් එහෙම කවදාවත් අපිට මේ අපරාධකරුවන්ට ලබා දෙන්න පුළුවන් දඬුවම් අපිට ලබා දෙන්න බෑ. අපිට කවදාවත් මේ අපරාධකරුවෙක්ගේ මේ හේතු තුන්වෙනි ලෝකේ රටක් විදිහට අපිට මේ හේතු හොය ඉන්න ගියොත් කවදාවත් ඒ අපිට අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම පැහැදිලිව කියන්නේ ඔබතුමාට හේතු හොය ඉන්න වෙලාවේ මේ වෙලාවේ අපිට තියෙන ඉක්මන්ම සහ එකම විසඳුම මේ මරණ දඬුවම කියලා. ඒකට හේතුව තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රට තාමත් සංවර්ධනය වෙමින් පවතින තුන්වෙනි ලෝකයේ තියෙන රටක්. මේ රට ඇතුලේ මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් සිද්ධ කරන්න ඕනේ. අධ්‍යාපනයේ ලොකු විශාල වෙනසක් සිද්ධ කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මේ පවුලක වුණත් තියෙන මේ කාන්තාවට තියෙන තැන, දැරිවියට තියෙන තැන දැන් පුංචි උදාහරණයක් කිව්වොත් එහෙම පවුලක පිරිමි දරුවෙක් ගෑනු දරුවෙක් ඉන්නවා නම් වැඩි අවස්ථාව ලබා දෙන්නේ එහෙම නැත්නම් වැඩි ගරුත්වය ලබා දෙන්නේ කෑම පිඟාන උනත් ගිහලා වැඩියෙන් බෙදලා දෙන්නේ පිරිමි දරුවාට. ඒකට හේතුව පිරිමි දරුවව තමයි ගෑනු දරුවා නම් වැඩි උගන්වන්න ඕනේ නැහැ. පිරිමි දරුවව තමයි උගන්වලා ඉස්සරහට යවන්න ඕනේ. ගෑනු දරුවව පොඩි කාලේ ඉතාමත් ඉක්මනින් කසාද බඳලා දෙන්න ඕනේ. දෑවැද්ද දීලා ඕවා තමයි මේ අපේ මුල් බැහැගත්ත අපේ රටේ තියෙන මේ දෙමව්පියන්ගේ ඔළුවල තියෙන මුල් බැහැගත්ත ආකල්ප. ඉතින් මේ ආකල්ප මේ වෙනසක් සිද්ධ කරන්න ඕනේ කියලා මම විශේෂයෙන්ම විශ්වාස කරනවා මේ රට ඇතුලේ. අනික් කාරණාව තමයි මේ ගොඩාක් අය කියනවා මේ මරණ දඬුවම නියම කිරීම තුලින් මිනිසුන්ගේ තියෙන මානව අයිතිවාසිකම් ජීවත් වීමේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි සෑම මානව අයිතිවාසිකමක්ම අපිට මේ විවස්ථාවෙන් ලබා දීලා තියෙන සියලුම අයිතිවාසිකමක්ම නීතියට යටත්. මම උදාහරණයක් කියන්නම් ඔබතුමාට. අපිට විවස්ථාවේ 14 වෙනි වගන්තියේ තියෙන යාමේ මේ අයිතිය. ඒ කියන්නේ අපිට ඕන තැනක යන්න පුළුවන් එන්න පුළුවන්. හැබැයි අපිට නීතියෙන් වාරණය කරලා තිනවා අධි ආරක්ෂක කලාප වලට යන්න. අපිට හැකියාවක් නැහැ. ඒතර ඔබතුමාට පේනවා අපිට අයිතිවාසිකම් ලබා දීම වගේම අනික් පැත්තෙන් නීතියෙන් ඒක වාරණය කරලා තිනවා. යම් තාක් දුරකට අවම කරලා තිනවා. එතකොට අපේ සෑම අයිතිවාසිකමක්ම නීතියට යටත් කියන එක තමයි එතනින් පැහැදිලි වෙන්නේ. එහෙනම් පැහැදිලිවම මේ වෙලාවේ කියන්න ඕනේ මරණීය දණ්ඩනය මම පැහැදිලිව පිළිගන්නවා මේ තියෙන නීති සමහරක් නීතිමය පද්ධතියේ තියෙන අඩුපාඩු නිසා නිවැරදි කරුවන්ට මරණ දඬුවම නියම වෙලා අවසානයේ අපිට ගොඩාක් කනගාටු වෙන්න වෙයි. අපි වැරදි කරුවට නෙවෙයි නේද මේ මරණ දඬුවම දුන්නේ කියලා. ඒක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මෙතන. හැබැයි එතනදී මම මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕනේ වැරදි කරුවෙක්ට ශ්‍රේෂ්ඨ අධිකරණය දක්වාම ගිහිල්ලා ඉවර වෙලා තමුන්ගේ නිවැරදිභාවය ඔප්පු කිරීමේ හැකියාව තියෙනවා. අද වෙනකොට අපේ ලංකාවේ දැන්ට මරණ දඬුවම නියම වෙලා අභියාචනාවක් ඉදිරිපත් කරලා ගිහිල්ලා අභියාචනාධිකරණයට ගිහිල්ලා කියන්න පුළුවන් තමුන්ගේ නිවැරදිභාවය. අද වෙනකොට අභියාචනාධිකරණයේ තියෙන නඩු ප්‍රමාණය මරණ දඬුවම නියම වෙච්ච 623. ඒතර මේ 623ටම මරණ දඬුවම නියම වෙලා තිනවා වුන් හැම 623 තුන් දෙනාම අභියාචනාධිකරණයේ දැන් වෙනකොට ඔවුන්ගේ නැවතත් ඔවුන් නඩුව ඔවුන්ගේ අහනවා. එතකොට අනික් කාරණාව තමයි දැනට මරණ දඬුවම නියම වෙච්ච පුද්ගලයන් ඉන්නවා මේ මුළු රටේම. දැන්ට නොයෙකුත් කාරණාවලට 501ක්. මේ 501කින් 20 දෙනෙක් හෙරොයින් ජාවාරටම අයිති වෙච්ච කට්ටිය. ඒවා හෙරොයින් ජාවාරම කරන කට්ටිය. ඒතර අනෙක් 481ම මිනිමරුම් ස්ත්‍රී දූෂණ මේ 481 දෙනාටම මිනිමරුම් ස්ත්‍රී දූෂණ නොයෙකුත් කාරණා එල්ල වෙලා තිනවා මංකොල්ල කෑම ඒවා මොනවා හරි. එතකොට මේකේ සැලකිය යුතු ප්‍රමාණයක්
ළමයින්ව දූෂණය කළ ඝාතනය කරපුවා ස්ත්‍රීන් දූෂණය කළ ඝාතනය කරපුවා සැලකිය යුතු ප්‍රමාණය මේ 481 තියෙනවා. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් ප්‍රශ්නේ තියෙන්නේ අද වෙනකන් ඇයි මේගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වුණේ නැත්තේ කියලා. ඔබතුමා දන්නවා මීට අවුරුදු 15කට 16කට කලින් රීටා ජෝන්ස් කියන තරුණියව කීප දෙනෙක් සමූහ දූෂණය කරලා ඇයව කාක දූපතේ මරා දැම්මා. අද වෙනකන් ඔවුන් තවමත් ඉන්නේ ඔවුන් තවමත් සිරබත් කරනවා. හැබැයි තව වෙනකන් ඔවුන්ට මරණීය දඬුවම නියම කළා. තව වෙනකන් මරණීය දඬුවම සිද්ධ වෙලා නැහැ. අද වෙනකොට මේ අපේ නීතිමය පද්ධතියේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇති හැකි කෙනාට වෙනම නීතියකුත් නැති බැරි කෙනාට වෙනම නීතියකුත්. ඒක පැහැදිලිවම අපිට පේනවා. පසුගිය දවස්වල එංගලන්තයේ අර පදිංචි වෙලා හිටපු මේ කුරේෂි කියන මේ පුද්ගලයාගේ පෙම්වතියව දූෂණය කළා ඔහුව ඝාතනය කළා තිබ්බ එංගලන්තයේ ඔහු එංගලන්තයේ කෙනෙක්. එතකොට මේ පුද්ගලයාව ඝාතනය කරපු එකට අත්අඩංගුවට ගත්ත පුද්ගලයාට ලබා දීපු සැකකරුවාට වැරදිකරුවාට ලබා දීපු දඬුවමට මේ දඬුවම මදි කියලා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරාජ්‍යයේ නීතිපතිතුමා ගිහිල්ලා මහාධිකරණයට කියනවා මේ දඬුවම මදි මේක වැඩි කරන්න කියලා. දැන් එහෙම බ්‍රිතාන්‍ය ජාතිකයේට ඒ විදිහට කියන නීතිපතිතුමාට මං අහන්න කැමති එතුමාට කතා කරන්න බැරිද? එහෙම නැත්නම් එතුමාට කතා කිරීමේ අපහසුතාවයක් තියෙනවද? මේ අහිංසක ওই විදිහටම දූෂණය වෙලා ඝාතනය වෙලා මේ ওই විදිහටම මේ ක්‍රූර ලෙස ඝාතනය වෙච්ච අර යාපනයේ දැරිවිය ගැන. ওই විදිහටම මං කියන්නේ ඉස්සරහට. ඒ විතර නෙවෙයි ඊට කලින් අධිකරණයේ වැරදිකරුවෝ කරපු පුද්ගලයන්ට මේ දඬුවම වැරදි. මේ දඬුවමට වඩා වැඩි දඬුවමක් අපිට දිය යුතුයි කියලා අපේ ලංකාවේ මිනිස්සුන් ගැන කතා කරලා තියෙනවා නීතිපතිතුමා. ඔන්න ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නය නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මේ නීති පද්ධතියේ නොයෙකුත් තැන් අඩුපාඩු තියෙනවා. මේ අඩුපාඩු අපි සකස් කරගෙන මේ ඉදිරියට යා යුතුයි. මේ සකස් කර ගන්න ගමන් අපිට අපේ සමාජය ඇතුලේ ලොකු ආකල්පමය වෙනසක් සිද්ධ කරන්නත් ඕනේ. ඔබතුමා කල්පනා කරලා බලන්න පසුගිය දවසක අර ක්‍රූර ලෙස ඝාතනය කරපු පුංචි දැරිවියට හරියට අනාගෙන බට් එක කන්න පුළුවන් ළමයෙක් නෙවෙයි. මෙතන 95%ක් ඉන්න උදවිය එක්ක අම්මා කෙනෙක් එක්ක තාත්තා කෙනෙක්. එහෙම නැත්නම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්. එතකොට මේ පාර්ලිමේන්තුවේ ඉන්න හැම කෙනාටම ලොකු වගකීමක් තියෙනවා. අද මේක මේ දරුවට වුණා නම් හෙට මගේ දරුවට වෙන්න පුළුවන් කියලා හිතන්න. හැබැයි එහෙම හිතන ගමන් අනික් අතට මට හිතෙනවා ඒක ඔබේ දරුවට වෙන්නේ නැහැ. ඒ මොකද ඔබ සියලු දෙනාම ඇති හැකියාව තියෙන බලයෙන් යමක් කරන්න පුළුවන් හැකියාව තියෙන උදවිය. අපේ දරුවන්ට එහෙම වෙන්නේ නැහැ. අපිට එහෙම වුණොත් අපි නිකන් ඉන්නෙත් නැහැ. අපිට තියෙන බලයත් එක්ක. හැබැයි අපිට තියෙන හැකියාව ගමකින් අහිංසක අම්මා කෙනෙක්ට තියෙනවද තාත්තා කෙනෙක්ට තියෙනවද? අපිට තියෙන දරු කැක්කුම තමයි ඒ අහිංසක අම්මටත් ඒ අහිංසක තාත්තටත් තියෙන්නේ. ඉතින් අපි මේක ගැන ඉතාමත් මානුෂීව බලන්න ඕනේ කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් ගරු කතානායකතුමනි ඉස්සරහට නොයෙකුත් ප්‍රශ්න මටත් මේ යෝජනා විස්තර කරන රංජන නාමනායක මැතිතුමාටත් එයි. ඒ සෑම ප්‍රශ්නයකටම සෑම ගැටලුවකටම සෑම චෝදනාවකටම කෙලින් හිටගෙන උත්තර දෙන්න අපි දෙන්නම් බලාපොරොත්තු වෙනවා. මට මතකයි මගේ තාත්තා මේක යෝජනාව ගෙනලා ෆීලික්ස් පෙරේරා මැතිතුමා යෝජනා විස්තර කරාම මාසයකට වැඩිය පත්තර වලින් පුළුවන් තරමක් වුන් ඇයි මේ වගේ මේ ක්‍රූර දේවල් පාර්ලිමේන්තුවේ යෝජනා කරන්න කියලා ගෙනාවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම සිංහල බෞද්ධ මම බෞද්ධ ආගම හොඳට අදහන කෙනෙක්. අද වෙනකොට ගොඩාක් කට්ටිය කියන්නේ අපේ බෞද්ධ ආගම මුල් කරගත්ත මේ රට ඇතුලේ මේ වගේ මරණ දඬුවම වගේ සංකල්පයක් ගේන්න හොඳ නැහැ කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආගම එකක් නීතිය එකක්. ආගමයි නීතියයි දෙකට පටලලා ගත්තොත් කවදාවත් රටක සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. කිසිම වැරද්දක් කරන පුද්ගලයාට කවදාවත් දඬුවමක් දෙන්නත් බෑ. වින්දිතයට කවදාවත් සාධාරණයක් ඉෂ්ට වෙන්නේත් නැහැ. ආගමයි නීතියයි කියන දේ පටලලා ගන්න හොඳ නැහැ කවදාවත්. මොකද ආගම කියලා කියන්නේ නොයෙකුත් දැන් අපේ රටේ නොයෙකුත් ප්‍රධාන ආගම් තියෙනවා බුද්ධ ආගම ඇතුළුව. මේ සියලුම ආගම් වල ඉන්න පූජකයන් ගෞරවනීය ස්වාමින් වහන්සේලා එහෙනම් ඉස්සරහට එන්න ඕනේ මේ වැරදි කරන පුද්ගලයන් අපරාධකරුවන් තමුන්ගේ පන්සලට ගෙනියලා කෝවිලට ගෙනියලා පල්ලියට ගෙනියලා මම පුනරුත්ථාපනය කරලා ගන්නම් කියලා. එහෙම කරන්න බෑ. ඒකට තමයි නීතියක් තියෙන්නේ. ඒ නිසා මේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී නොයෙකුත් ආගම් වලින් නොයෙකුත් තැන් වලින් අපිට මාධ්‍ය වලින් නොයෙකුත් විදිහේ බලපෑම් එන්න පුළුවන් නොයෙකුත් කතන්දර කියන්න පුළුවන්. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි රටක මම ඉස්සෙල්ලා කිව්වා වගේ මිනිස්සු දඬුවමට බයයි. දඬුවමට බය පුද්ගලයා නීතියට අවනත වෙනවා. අපි ඇයි මේ පාරේ කාර් එකක් කෙලවගෙන යනකොට මේ පොලිසියේ ඇදුමක් දැක්ක ගම සීට් බෙල්ට් එක දාගත්තේ නැත්නම් සීට් බෙල්ට් එක ඉක්මනට දාගන්න බලන්නේ. මොකද අපි දඬුවමට බයයි. අපි ඒ යුනිෆෝම් එකට බයයි. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි කවදාවත් අපි වගේ තුන්වෙනි ලෝකයේ දියුණු වෙන්න බලන් ඉන්න රටක නීති හරියට සිද්ධ වුනේ නැත්නම් රටක් සංවර්ධනය කරන්නත් බෑ.
රටක් ආගමික වශයෙන්වත් සංස්කෘතික වශයෙන්වත් කිසිම ආර්ථික වශයෙන්වත් කවදාවත් සංවර්ධනය කරන්න බෑ රටක නීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්. ඒද මම ඉතාමත් ගෞරවයෙන් මේ වෙලාවේ මේ සභාවෙන් ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාගෙන්ම හිතේ තෙතමනයක් තියෙන පුද්ගලයන් විදිහට අම්මා කෙනෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට හිතේ තෙතමනයක් තියෙන පුද්ගලයෙක් විදිහට මේ අපි ඉල්ලා සිටින ඉතාමත් පොඩි දෙයක් පුංචි 6ක් 4ක් නොතේරෙන හරියට කතා කරගන්න බැරි පුංචි දරුවන්ට දූෂණය කරලා ක්‍රූර විදිහට දූෂණය කරලා වුණ ඝාතනය කරන පුද්ගලයන් එල්ලා මැරිය යුතුයි. එහෙම නැත්නම් මරණ දඬුවමේ උන්ට නියම කළ යුතුයි. ඒක සඳහා මේ සියලුම සභාවේ සියලුම ගරු මන්ත්‍රීවරුන් නැමතිවරුන්ගේ මම ආයාචනා කරලා ඉල්ලනවා හිතේ තෙතමනයක් තියෙන උදවිය විදිහට මේකට සහයෝගය ලබා දෙන්න කියලා. බොහොම ස්තුතියි.